නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා. නෑ එච්චරයි කියන්නේ, දිගටම කියන්නේ. හායි ලස්සන ළමයි, ඔයාලට කොහොමද? ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ මට රසට උයන්න බෑ. ඇත්තටම මම උයන දන්න කෙනෙක් නෙමෙයි යන්නේ. ඒ උනාට මෙහෙමයි ඉතින් කන්න පුළුවන් විදියට මොන හරි හදන්න එහෙම බැරි කමක් නෑ. කාලා තියෙන අය දන්නවා ඉතින් මගේ ඉවිල්ල කොහොමද කියලා. හරි, ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන යන අතරතුරේ ඔයාලට මම පුංචි ලස්සනම පොඩි කෙටි කතාවක් කියන්නම්. ප්‍රශ්න. අපි ගමු අද මාතෘකාව ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ මොකද්ද? ප්‍රශ්න කියන්නෙම ළමයි ඉතින් ඇත්තටම අකුරු 3ක් විතරයි. ප්‍රශ්න කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත්. දුක හිතෙන හැම මොහොතකම මම නම් කියන්නේ හොඳටම දුක් වෙන්න ඕනි. දුකක් හිතුනහම වැටෙන අවස්ථාවක වැටෙන්න පුළුවන් උඩරිම වැටෙන්න ඕනි. මොකද එතනින් පස්සේ ආයෙ වැටෙන්න තැනක් නැහැනේ. වැටෙනකොට හොඳට වැටෙන්න ඕනි. මං දැනුණා, මට දැනෙන්න වැටුණා කියලා හොඳටම වැටෙන්න ඕනි. මම නම් හිතන්නේ අන්න එහෙමයි. සතුට වෙනකොට මම හොඳටම සතුට වෙනවා. මොකද ඒකට එක හේතුවක් අපිට මේ දැන් ගත කරන කාලේ ඒක අද ගත කළොත් මිසක ඉස්සරහට ගත කරන්න පුළුවන් වෙයි කියලා මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ ඇත්තටම. මොකද මේ කාලේ එක්ක අපි වෙනස් වෙනවා, අපි වයසට යනවා, අපේ ළමයි ලොකු වෙනවා, බැඳීම් ඈත් වෙනවා. යාළුවා අපි එක්ක ඉඳීද නැද්ද කොහොම වෙයිද කියන අපි දන්නේ නැහැ. ඉතින් මේ ගෙවන හැම මොහොතකම මම හරිම උඩරිම මට මේක දැන් කරන්න ඕනේ කියලා හිතුනොත් මම දැන් කරන තැනක තමයි මම හිතන විදිහට මම ඉන්නේ. ප්‍රශ්න කියන්නේ ඉතින් ඇදගෙන අපි වැටෙනවා. අපි දැනගන්න ඕනේ ඉතින් ඒවා තදින් අල්ලගෙන ඉන්න. ඉදිරියට යනකොට ওই වගේ පොඩි දේවල් වෙනවා. ඉතින් හැමෝගෙම හිතේ කාටක් නැතුව ආශිර්වාද කරන කෙනෙක් එහෙම කියලා නැහැනේ. එහෙම ගොඩක් අය එහෙම අඩුයි ඉතින්. අපේ හිතක් උනත් බිඳිලා තියෙද්දි එහෙම තව කෙනෙක් උත්සාහ කරන එක තව මේවා කරන්න මිසක කිසිම කෙනෙක් එහෙම සුවපත් කරන්න උත්සාහ කරන අද ළඟින් ඉන්න බොහෝ අය ඇත්තටම ගොඩක් අඩුයිනේ. අපි ඉතින් ඒක ජීවිතේට ගොඩක් ගන්න ඕන දෙයක්. හැබැයි ඉතින් අපිට පුළුවන් කවුරුත් අපි ගැන හිත ඉන්න දේවල් වලට වඩා අපිට පුළුවන් අපි ගැන හිතන්න, අපිට ආදරය කරන්න. ඇත්තටම අපිට ඒ දේ කරන්න පුළුවන් හරිම ලේසියිනේ. අපි ඉතින් පුංචි ප්‍රාර්ථනාවක් කරගමු. අපිට ඉන්නේ අපි විතරයි. Tamanට ඉන්නේ Taman විතරයි. ඒ නිසා ප්‍රශ්න කියන්නෙම ඉතින් අකුරු 3ක් විතරයි.